දවසක් වේවා. ඉතින් අද අපි රොටි කාලම දවස පටන් ගත්තා. අද ඉතින් මේ ප්ලෑන් එකේ උදේට තියෙන්නේ රොටි ලුණු මිරිස් එක්ක. ඉතින් මමයි පුතයි පොල් එහෙම වැඩියෙන් දාලා, පොල් වතුර එහෙම දාලා අසට රොටි හදාගෙන අපි දෙන්න ඉතින් උදේට කෑවා. ඉතින් අද මම ඔයාලත් එක්කම දවල් කෑම ලෑස්ති කරගන්න තමයි හදන්නේ. අද ඉතින් කෑම හදන්න තියෙන්නේ ලන්ච් එකට. තලෙන බටු හදලා, ගෝවා තෙල් දාලා, මාළු මිරිසට හදලා, කිරියාගොන සම්බෝලය. ඉතින් තලෙන බටු තලලනේ කන්න ඕනේ, තලලනේ හදන්න ඕනේ. ඉතින් මම මේ shopping එකකට දාලා ඒ ටික තලාගෙන එක වතුර එකකට දාලා එකේ ඇට අයින් කරගන්නවා. නැත්තම් ඉක්මනටම කහට පිපෙනවනේ. ඉතින් ඇට ටික අයින් කරලා දැන් ඉතින් තලන බඩ ටික හොඳට සෝදාගත්තා. ඉතින් අවශ්‍ය කලමනා ටික ඔක්කොම ඉස්සෙල්ලාම මම කපා ගන්නවා. එළවලු ටික, ලුණු, අමු මිරිස්, කරපිංච, සුදු ලුණු මේ ඔක්කොම ටික ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඒවා ටික දාලා සැරේම උයා ගන්න පුළුවන්. පැය භාගයක් වගේ තමයි මට ඇත්තටම උයන්න යන්නේ මේ ටික ඉක්මනින් ලෑස්ති කරගන්න නිසා. මෙහෙම ලෑස්ති කරගත්තාම ඉතින් වෙලාව ඉතුරු වෙනවා අපිට. ඊට පස්සේ ඉතින් ඉක්මනට උයා ගන්න තමයි තියෙන්නේ. ඇත්තටම පැය භාගයක් ගියේ මට මේ කෑම ටික හදාගන්න. ඉතින් කිරියාගොන කන්න කැමති, කිරියාගොන සම්බෝල කන්න කැමති යාළුවෝ කමෙන්ට් එකක් දාන්නකෝ. දෙහි ටිකක් වැඩියෙන් දාලා, මලකඩ දාලා, රතු ලුණු දාලා හැදුවාම මේක හරි රසයි නේද යාළුවනේ. මගේ නම් අද රතු ලුණු තිබුණ නැහැ, මම ලොකු ලුණු තමයි දාගත්තේ. ඉතින් කිරියාගොන සම්බෝල, මාළු කිරි හොදි එහෙම තියෙනකොට ඉතින් ඇත්තටම බත් කන්න ආසයි. ඉතින් මම ඔය දැන් කිරියාගොන ටිකක් කපාගෙන හීනියට සම්බෝලේ හදාගන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ බ්ලෙන්ඩ් එක පාවිච්චි කරාම මම ඒ වෙලාවේ මේක ක්ලීන් කරගන්නවා. නැත්තම් ඒක අපිට අමතක වෙන්නත් පුළුවන්. ඒ බ්ලෙන්ඩ් කරන සැරේට ඒක ටිකක් පිහගත්තාම ආයෙක අමුතුවෙන් ක්ලීන් කරන්න දෙයක් නෑ. ඉතින් මම ඒ වෙලාවෙම ඒක කරගන්නවා. දැන් ඉතින් පොල් එහෙමත් දාගත්තා කනකොට සම්බෝලෙට. ඉතින් යාළුවනේ වෑංජන ටිකට දැන් 3-5ක් දාගන්නවා. ගෝවා එකට 5 දාන්නේ නෑ මම. ගෝවා එක තෙල් දාන්න මිරිස් කුඩු ටිකක්, කහ කුඩු, ලුණු කුඩු දානවා. ඊට පස්සේ තෙලට අබ එහෙම දාලා සුදු ලුණු කරපිංච ටික දාලා ගෝවා ටික දාගන්නවා. 3-5 දැම්මම මේකට අමුතු පාටක් එනවා. ඉතින් මාළු එකටත් දැන් 3-5 කුඩු, ගම්බිරිස් කුඩු, කහ කුඩු, මස් කරේ, මිරිස් කුඩු, බැදපු මිරිස් කුඩු ඒ ටික ඔක්කොම ලුණු දාලා හොඳට අනා ගන්නවා. ඒක අනාගෙන ඊට පස්සේ ඉතින් මම දැන් මේ ටික උයා ගන්නවා.
මම මේ උයන වැඩ ඔක්කොම කරගන්නේ මගේ එළිය කුස්සියේ. හරිය නිදහස් මට වගේ එළිය කුස්සියේ වැඩ ටික කරගන්නකොට. ඉතින් ඔන්න දැන් මම උයාගත්තා මේ බලන්න තරණ බඩුව එක රසයට තිබුණා යාළුවනේ. ඒක කිරෙන්ම තියාගත්තා මම. ඒ නිසා ඒක තෙල් පෑදිලා ඉඳනකම් අඩු ගින්දරේ උයාගත්තා. මාළු ටිකත් මිරිසට හදාගත්තා. දැන් ඉතින් උයලා ඉවරයි. ඉතින් යාළුවනේ උයලා ඉවර වෙලා එකතු වුණ භාජන ටිකත් මම ඒ වෙලාවෙම සෝද ගන්නවා. ඒ ටික සෝදගෙන මේ මගේ සින්ක් එකේ යටම පහළ තියෙනවා කූඩයක්. මම මේ කූඩේට දාගන්නවා. ඊට පස්සේ වතුර ඔක්කොම නැති වුණාට පස්සේ තමයි ටිකක් හවස් වෙලා ඒ ටික අදාළ තැන් වලට තියාගන්නේ. ෂැඩෝ බෝහි දැන් එයාටත් කෑම එහෙම දීලා චුට්ටක් එයාවත් ඇරලා යත් එක්කත් ඉඳලා අපි දෙන්න ඉතින් හවස පොඩි ගමනක් යනවා. ඔයාලත් එන්නකෝ අපි කොහෙද ගියේ බලන්න. ඉතින් අද අපි අපේ අම්මලාගේ ගෙදර ගියා. ඉතින් මේ තියෙන්නේ එහෙ යනකොට මගදී හම්බ වෙන පරිසරය ඇත්තටම ලස්සනයි. මේ ලස්සන මේ යනකොට මේ දැනෙන හුළඟ සුවඳ මේ හැම දෙයක්ම හිතට හරීම සැනසීමක් ගේනවා. ඉතින් අපේ පුතත් හරීම සතුටුයි ගම අච්චිලගේ ගෙදර යන්න. මොකද එහි යනකොට ඒ තියෙන පරිසරය එයත් ආසයි මේ පාරෙන් යන්න. ඉතින් අපි දැන් ওই චුට්ටක් නවත්තුවා. ඉතින් ඔයාලටත් පෙන්වන්න පොඩි වීඩියෝ එකක් ගත්තා. කුඹුර යායක් මැද්දෙන් තමයි අපේ අම්මලාගේ ගෙදර යන්න තියෙන්නේ. ඉතින් මේ මායි පුතයි දැන් යන ගමන්. එන්නකෝ එනං ඔයාලත් අපේ අම්මලාගේ ගෙදර යන්න. ඉතින් අපි බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. මේ සුදු කොච්චි හැමතැනම සුදු කොච්චි ගස් තියෙනවා. කොච්චි නම් පිරිලා ඒවයි. ඉතින් ඔය හැම්හින් වම්බටු කරලකුත් තියෙනවා. බණ්ඩක්කත් තියෙනවා. එතකොට තව ඔය පලා වර්ග තියෙනවා. නිවිත්ති ගොටුකොළ එහෙම ගොඩක් දේවල් ඉතින් අම්මගේ තියෙනවා. දැන් ඉතින් ඔන්න බලන්න මේ ජම්බු ගහේ ජම්බු වගේක් තිබිලා ඉතින් පුතා අම්මට කරදර කරනවා ඒක කඩලා දෙන්න කියලා. ඉතින් ඔන්න ඒ දෙන්න මේ ජම්බු කඩන්න යන්නේ. මේක බඩ් ගහක් වැඩි ලොකු නෑ. වෙනදට නම් ජම්බු පිරේනවා. මේ සැරේ නම් මේ එකයි හැදිලා තියෙන්නේ. අම්මා ඉතින් මේක කවර් එකකින් දාලා පුතාට ආවහම කන්න දෙන්න. දැන් මේ ජම්බු කන්න තමයි යන්නේ. ආයි කාමරංගක් තිබුණා. ඒකත් බඩ් ගහක්. ඒකෙත් කාමරංග පිරීලා තිබුණා. ඉතින් අපි මේව කඩාගෙන දැන් මේ ඉඳගෙන කන්න තමයි හදන්නේ. ගමාච්චින ගහ කන්න සිංගඩියකුත් තිබිලා ඉතින් ඔන්න අපි කෑවා. මේ ගස් ලැබු ගෙඩිය මේකත් ලොකු ගහක් නෙවෙයි.
පුංචි ගහක්, පොඩි ගහක්. ඉතින් ඒකෙත් ගස් ලැබු හැදිලා තිබ්බ ලොකුයි ඒ ගස් ලැබු. ඉතින් අපිටත් අම්මා ගෙඩියක් කඩලා දුන්නා ගෙදර අරන් යන්න. ඉතින් මේ එකත් දැන් ඔන්න කඩාගත්තා. මේ බලන්නකෝ ඔයාලා අඳුරනවද කියලා. අපේ පුතාට යාළුවෙක් හම්බෙලා. ඉතින් ඔන්න මේ එයාලා සොනික්ගේ ස්පයිඩර්මෑන්ගේ ඇඳුමක් ඇඳගෙන ඔන්න ඉතින් සෙල්ලම් කරනවා. ඉතින් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ආයෙ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව බලන්න එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මාව බලන්න එනවට. එහෙනම් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. මම සචී සුරවීර.